රටක ආපදා තත්ත්වයක් ඇති වූ විට එම ස්ථාන වෙත ළඟා වීමට ඇති මාර්ග අවහිරවන නිසා සහන කණ්ඩායම් වෙත ස්ථානවලට ළඟා වීම දුෂ්කර කාර්යයක් වෙනවා. ඒ නිසාම ගුවනින් මේ ස්ථානවලට ළඟා වෙන්න වෙනවා. ඕනෑම රටක් අනුගමනය කරන්නේ ගුවන් මාර්ගයි. ශ්‍රී ලංකාවේද පසුගියදා ඇති වූ ආපදාවලදී ගුවන් හරහා එම කාර්ය සිදු කරන ලදී. මේ කියන්නේ එම ගුවන් බලඇණියට අලුතින් එක්වන්න යන බවට ආරංචි වූ අලුත්ම සද්දන්තයක් ගැන. ලෝක ප්‍රකට හර්කියුලිස් යානය හෙවත් C-130 ගුවන් යානයයි. මේ ඇමරිකාවේ නිපදවන ලද විශාලතම භාණ්ඩ මෙන්ම බටපිරිස් ප්‍රවාහනයට යොදා ගන්නා ගුවන් යානයයි. 1956 දී නිපද වූ මෙම ගුවන් යානය එන්ජින් 4කින් යුක්ත වන අතර අද දක්වා ඒ නිෂ්පාදනය සිදුවිය. ඒ නිසා වසර 70කට ආසන්න කාලයක් අඛණ්ඩව නිෂ්පාදනය කරන එකම යුද ගුවන් යානය ලෙසද සැලකේ. මේ තමයි 1964 දී මුලින්ම නිපදවා 1989 දී යලි නවීකරණයට ලක් වූ TH-57 හෙලිකොප්ටරය. මේ ආවේනික ලක්ෂණය වන්නේ එය ඉතා සැහැල්ලු යානයක් සහ හැසිරවීම ඉතා පහසු වීමයි. තවද නිරීක්ෂණ කටයුතු සහ ගුවන් නියමුවන් පුහුණු කිරීමටද ඉතා යෝග්‍යයි. මෙහි ගුවන් නියමුවන් 2 දෙනෙකුට අමතරව තවත් 4 දෙනෙකුට ගමන් කළ හැක. මෙම ගුවන් යාන 10ක්ද ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබෙන බවට දැනගන්නට ලැබෙයි.